රෙද්ද කඩන්න නම්බර එකයි කිව්ව රෙද්ද රෙද්දට උඩින් යනවා. රෙද්දට උඩින් ගිහින් හරියන්නේ හරියන්නේ එන්න මොකද එන්න බලන්න උඹලා දෙයියෝ බය වෙන අපේ දෙයියෝ සලාම් අපෝයෝ ඔගොල්ලෝ දෙයියෝ වැස්සට දෙවෙනවා අවුවට වේලෙනවා එන්න උඹලා හැංගිලා ඉන්නවා. අපේ දෙයියෝ හැංගිලා නෙමෙයි අපේ දෙයියෝ තොරණවාරිලා එන්න හොරණ බාරියා මලහත්ය හොරණවාරිලා දානවා මගේ එනවලු එහෙම නෙමෙයි තොරණවාරිලා කියන්නේ හොරණ බාරියා හත්තම දියන් කියලා. හැබැයි එහෙම නෙමෙයි එන්න අපලට යන්න දෙන්න අපලා. අනේ නෑ එන්න අපලා යනවා. කොහොමද යන්නේ එන්න මෙයාලා හොඳ බඩු දෙනවා. මෙයා යාළු කරගෙන යන්න දාන්නේ එන්න මෙයා සාලු කරගෙන මලහත්තිලා සාලු කරන්නේ යාළු කරගෙන එන්න අපි මෙයාට හොඳ බඩු දෙනවා. බඩු දීලා යාළු කරගන්න කල්පනාව එන්න අපි මෙයාට පගා දෙනවා තමයි. මේ පගා ගන්න හැල්ලේගොල්ල එන්න අපි අල්ලස් දෙනවා. අල්ලස් දිහාගෙන අල්ලස් ගන්නෙත් හැල්ලුවා එන්න අපිට දෙන්න දෙන්නේ. අහල බලන්න එන්න මෙයා මට පුපුද කරනවා. පුපුද කරනවා නෙවෙයි මෙයා මෙතන මුරා කරනවා එන්න මෙතන මුරා කරනවා එන්න මෙයා මට මුරා කරනවා. මුරා කරනවා සරි එන්න මෙයා මට මොකද කරනවා. එයාත් එතන මුරා කරනවා එන්න එයාත් පුරනවා. දෙන්න දෙපැත්ත ඉඳගෙන මුරා කරන්නේ එයා මුරා කරනවා එන්න අපිට මෙයා අමුණලා දීපන්. අමුණලා දෙන්න අමුණලා තියුම් කට්ට කොයි වල කොයි එන්න යාගේ ආව මොකද යකෝ හැම නෙවෙයි මෙයාගේ නම මොකද්ද මෙයාගේ නම මොකක්ද එන්න නම මේ දෙන්නගේ නම දෙක අහන්නේ එන්න අපිට අමුණලා දීපන්. මෙයාට කියනවා කාන්තාරා මහත්තයා මොකක්ද කාන්තාරා මහත්තයා එන්න මෙයාට කියනවා කාන්තාරා මහත්තයා සරි කාන්තා මාත්‍යාගේ කන්න කිව්වා නෙමෙයි එයාගේ නම කිව්වේ කාන්තාරා මහත්තයා එන්න කාන්තා මාත්‍යා එන්න හොඳ මුනියා තමයි අපි ගාවි එන්න හොර කොටියා ඒක මොකද එන්න කාන්තා මාත්‍යා එන්න හොර කොටියා නෙමෙයි යන්නලා හොරාට වයින්වත් ගන්න ඈ එන්න අපිට යන්න දීපන් කිය. ඒ හොර කොටියේ නෙමෙයි එන්න අපිට ඔබලා තේය බලන්න යන්න දීපන්. ඉතින් බලන්න එහෙම ආවට ඊට යන්න දෙන්න හැලු. නම් දෙන්නේ. ඔව් තාම මොනවද? එන්න මෙයා මොකද කරනවා? මෙයාද? එයාත් මොන තමයි කරන්නේ? එන්න යාගේ සාලු කරගන්න කිය. එයා සාලු නෙමෙයි එයා යාළු කරගන්නේ. එන්න යාළු කරගන්න. එන්න. ඔව්. එන්න මොකද මෙයාගේ ආම? සම නෙමෙයි ඔයාගේ නම. ඔයාට කියනවා ආරච්චි මහත්තයා කියලා. යකෝ ආරච්චි මහත්තයා ආතයි. හරියට තමයි කිව්වේ ආරච්චි මහත්තයා. මට හතිලා යකට වැඩි වුණා. අන්න හරි එකයි. ආරච්චි මහත්තයා. චීලන ආරච්චි මහත්තයා. අන්න හරි. හොඳ මුනියා. අනේ ඔව්. ඈ? එයාත් හොඳ කොටියද? මෙයා දන්න දේවල්.